මේ වගේ දේවල් දරුවෝ ඉන්නවනම් ලංකාවේ දාලා ගිහිල්ලා තාත්තත් එක්ක හරි අම්මත් එක්ක හරි අත්තම්මත් එක්ක හරි ඉන්නවනම් මේ වගේ දේවල් කරන්න එපා. දරුවෝ ලාගෙන එයාගේ ආව කාල සීමාවේ රටේ ඉඳලා නැවත මේ දරුවෝ ගාවට එන්න. මේ දරුවෝ හතර දෙනාට අම්මා කෙනෙක් නැහැනේ. මට ඉතින් පුළුවන් විදිහට මම උපරිම සෙමෙන් දෙනවා මගේ දරුවෝ හතර දෙනාට. කන්න බොන්න නොදී ඉඳලා නැහැ එක වේලක්වත් සම්බෝලයපතු විහරි කමක් නැහැ මම දෙනවා. දිවරෑ දෙකේ වෙලිලා දුකේ සනසීම දන්දී ඔබේ දරුවන් නිසා පින්දිනාසොවේ දෙවියන්ද පුදුමෙන් සැලේ මේ සංසාරේ ඉන්වස්සාවේ වඳිමි සමදා රජුනේ අපු ගැබ්බිනා දරු පෙමිනා උතුරන තාතා බිම වැටිලා වඳිනෙමි මගේ බුදු තාතා අපු ගැබ්බිනා දරු පෙමිනා උතුරන තාතා බිම වැටිලා වඳිනෙමි මගේ බුදු තාතා දිවියම වාගේ දිය කර ප්‍රාණේ දුකසේ දිවි ගෙවන්නේ කොහොමයි මේ මනුලෝකේ සුරිඳුනි මාගේ දෙවියෝ මගේ ආදර තාතයි අපු ගැබ්බිනා දරු පෙමිනා උතුරන තාතා බිම වැටිලා වඳිනෙමි මගේ බුදු තාතා අපු ගැබ්බිනා දරු පෙමිනා උතුරන තාතා බිම වැටිලා වඳිනෙමි මගේ බුදු තාතා සිතුසේ නොවී සිතුසේ නොකා දරුවන්ට දුන්නාසුවේ බෝසත් ගුණේ පුරනා නිසා නිවනින්ම සැනසුම් ලැබේ මේ සංසාරේ ඉන්වස්සාවේ වඳිමි සමදා රජුනේ දිවියම වාගේ දිය කර ප්‍රාණේ දුකසේ දිවි ගෙවන්නේ කොහොමයි මේ මනුලෝකේ සුරිඳුනි මාගේ දෙවියෝ මගේ ආදර තාතයි අපු ගැබ්බිනා දරු පෙමිනා උතුරන තාතා බිම වැටිලා වඳිනෙමි මගේ බුදු තාතා අපු ගැබ්බිනා දරු පෙමිනා උතුරන තාතා බිම වැටිලා වඳිනෙමි මගේ බුදු තාතා ලොකෝ ඉතින් ඔය කැපවීමක් තමයි කරන්නේ මේ ජීවත් ගන්න පොට්ටිය ගන්න යනවා බර ගන්න ඇඳුම් මහත්වන්න ඕනේ ඉස්කෝලේ යවන්න ඕනේ වැඩකට යන්න බෑ මට වැඩ කරන්න පුළුවන් මේෂන් වැඩ කරන්නේ මේ වැඩ කරන්න විදියක් නැහැ මේ ළමයි ඉස්කෝලෙන් ගන්න තියෙනවා 12ට ගන්න තියෙනවා එක්කෙනෙක් පොඩිම එක්කෙනා 12ට අනිත් තුන්වෙනියා 1ට අර දෙන්න නම් බස් එකේ එන්නේ ඒ දෙන්න එනකන් ඒ වන් දෙකෙන් පස්සේ ගිහලා රෑ 10 වෙනකන් එහෙම පුළුවන් ඔය ළඟපාත වැඩක් කරනවා